හයි කොහොමද යාලට? ඔයාලා මගෙන් ගොඩක් අය ළඟදී මම වීඩියෝ එකක් දැම්මට පස්සේ මම මොනවද යූස් කරන්නේ කියලා. ඔයාලට මතක ඇති මම කලින් ෂෙයා කරගත්ත මගේ ස්කින් කෙයාර් රූටින් එක. එතකොට මම යූස් කරේ මෙන්න මේක පර්ලි. ඔයාලා දන්නවා මුලින් ඉඳන්ම මගෙත් එක්ක ඉඳපු අය මගේ ස්කින් කලර් එකේම හදන්න තරම් දෙයක් තිබුණේ නැහැ. මම සාමාන්‍යයෙන් කලර් එකක් තිබ්බ කලර් එකක් තියෙන කෙනෙක්. නමුත් මමත් ආසයිනේ ඉතින් එක එක try කරන්න. ඉතින් මම මේක ගොඩාක් කල් යූස් කරා. අවුරුද්දකට වැඩි ළඟක් වෙනකම් යූස් කරා මේක. මොකද රිසල්ට්ස් එකක් වැඩි. ඒ කියන්නේ මට ඕනට වඩා රිසල්ට්ස් පේනවා මේකේ. කියන්නේ දැන් සාමාන්‍යයෙන් කලර් එකේ එනවනේ මට නිකන් ඕනට වඩා වැඩි වගේ. ඒ නිසා මම මේන්ටේන් එකක් තමයි කරගෙන ගියේ. එන්න මේකත් යූස් කරා මම ඒකත් ඒකට මතක ඇති මම වීඩියෝ එකක් ෂෙයා කරගත්තා කලින්. හැබැයි මම මේ ළඟක ඉඳන් මගේ ප්‍රොඩක්ට් ටික පොඩ්ඩක් වෙනස් කරා. මෙන්න මේක මම කලින් යූස් කරා ඔයගලන්ට ෂෙයා කරගත්තා මම කලින්. හැබැයි දැන් මම මේ 24K gold serum එක යූස් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි මම අලුතෙන්ම යූස් කරන්න පටන් ගත්තේ. හේතුව මට ලොකුවට කලර් එකක් කරගන්න දැන් ඕනි නැහැ. මගේ කලර් එක තියෙන නිසා අර ලාප කැලෑල් කුරුලෑ නිතර එන්න බලනවා. අවුවට ගියාම ටක් ගාලා රතු වෙන්න බලනවා, පිම්පල්ස් එන්න බලනවා. ඒ නිසා මෙන්න මේක තමයි යූස් කරන්නේ. මේකේ ලේබල් එක කරන් නැතුව මම තියන් ඉන්නේ. මොකද මට යූස් කරන්නනේ. මේක මම ටිකක් යූස් කරලා තියෙනවා. මේ තියෙන ලක්සරි එකේ මෙන්න බොඩි ලෝෂන් එක. මේක තමයි මම නයිට් එකට යූස් කරන්නේ. එතකොට ලක්සරිගේ ෆේස් ක්‍රීම් එක තමයි ළඟක ඉඳන් යූස් කරන්න පටන් ගත්තා. මම ඒ නිසා තමයි අලුතෙන් වීඩියෝ එකක් ගෙනාවේ. මෙන්න මේක මම ඩේ ටයිම් එකේදී කොහෙට හරි යද්දී එහෙම නැත්නම් අපේ බොඩි එකේ හේර්ස් රිමූව් කරාම එදාට අපි මොහොතට තෙතමනේ තියෙන ගන්න ඕනේ මොන හරි එදාට යූස් කරන්නේ ඒක. මෙන්න මේක තමයි අලුතෙන්ම එකතු කරගත්ත දේ. මම අදත් try කරා. වීඩියෝ එක කරනකොට try කරා. ඉතින් සතියට දවස් 3-4ක් වගේ මම ෂීට් මාස්ක් දානවා. මොකද ගොඩාක් හොඳයි ස්කින් එක ග්ලාස් ලුක් එකක් එනවා ස්කින් එක ෂයින් වෙන නිකන් මට නම් තේරෙනවා නිකන් ග්ලෝ අප් එකක් නිකන් බ්‍රයිට්නින් ගතියක් එනවා වගේ යූස් කරා. ඒක නිකන් කලර් එක තව ටිකක් අප් වෙලා නිකන් අර බ්‍රයිට් වෙලා පේනවා. මේක යූස් කරලා රිමූව් කරාම නිතර තමයි මාරම ග්ලෝ එකක් එන නිසා මම දැන් හරිම ආසාවෙන් යූස් කරනවා. එතකොට ස්ලීපින් මාස්ක් මේක හැමදාම නැහැ. ඉඳලා හිටලා පුළුවන් වෙලාවට මම try කරනවා. මගේ ස්කින් එකේ පොඩි රෑෂ් එකක් ආව රස්නෙත් එක්ක. ඒ නිසා මම සෙල් කරන ෆේස් වොෂ් නැතුව මෙන්න මේක ડોක්ටර් කෙනෙක් දුන්නේ මේ දෙක. සන් ක්‍රීම් එකයි මේකයි. මට ඒකත් ඉතින් උගලට ෂෙයා කරගන්න හිතුණා. මම ළඟ නැහැ මේ දෙක හැබැයි. ඒ දෙක මට යූස් කරන්න දුන්නේ ડોක්ටර් කෙනෙක්. ඉස්සර නම් එක එක ෆේස් වොෂ් වර්ග යූස් කරා. ඔයගොල්ලෝ දන්නවා. දැන් හැබැයි මට ඒක යූස් කරන්න ගියන්නේ නැහැ. මේ තියෙන හෙයා කෙයා ප්‍රොඩක්ට්ස්. මම හෙයා එක වොෂ් කරාන යූස් කරන්නේ මෙන්න මේ අපේ අලුතෙන් ආව සෝප් එක. ගත්ත කට්ටිය දන්නවා ගොඩක් අය ගොඩක් හොඳ ෆීඩ්බැක්ස් දුන්නා. මේක කොණ්ඩේ යන්නේක අඩු වෙනවා, කොණ්ඩේ වැවෙනවා, ස්ටෝරි අඩු වෙනවා, කොණ්ඩේ හැලෙන එක ගොඩාක් මඩු වුණා මේකෙන්. කොණ්ඩේ හොඳ ෂයින් ලුක් එකකට දෙනවා. කන්ඩිෂනර් යූස් කරන්න ඕනෙත් නෑ මේක යූස් කරාම. මේක නම් ගොඩක් ඉවරයි. මම නාන්න කලින් කොණ්ඩේ හොඳට පීරලා මෙන්න මේකෙන් කැප්සූල්ස් 3ක් විතර චුට්ටක් රත් කරලා වගේ යූස් කරනවා. නැත්නම් නිකනුත් දානවා. දැන් ඉවර වෙගෙන යන ගමන් තියෙන එකද ඉතින් මෙන්න මේ වගේ තියෙන මේක විටමින් E ඔයිල් එකක් එන්නේ. ඉතින් මේක දාලා තමයි පැයක් වගේ ඉඳලා ඊට ලයින් ලෙවල් තියෙනවා නානවා. නාලි ඉවරලා කොණ්ඩේ වේලනාට පස්සේ මම උගලන්ට පෙනුවා මේක ඉවරයි. මේ අපේ hair growth serum තියෙන්නේ. ඒකේ ඕනිම එකක් ඉතින් යූස් කරලා මේක ඉවර වෙන ගමන් තියෙන චුට්ටයි තියෙන්නේ. ඊට පස්සේ කර්ලි සෙට් කරගන්න ඕනේ මම. කර්ලි සෙට් කරගන්න මේක යූස් කරන්නේ. මේකෙත් දැන් ටිකක් පාවිච්චි කරලා තියෙන. ඉතින් මේක තමයි යූස් කරන්නේ. ඉතින් මේ තියෙන hair care routine එක ඉතින් මම කලින් පෙන්නුවේ මම face එකේ සහ body එකට යූස්